එහෙම තමයි රැට නිදා ගන්නවල හෙට නම් උදේම හැරලා වැඩ කරනවා කියලා උදේට හැරනවා හිතනවලු අද රැට වැඩ කරනවා දැන් නිදාගෙන. මොකද කරන්නේ? ඔව් ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඉතින් වායක මෙහෙම කරන්නේ නැහැ කියලා දන්නවනේ. ඒතර මොකද දෙකෙන් එකක් කලින්ම තීරණය කරන්න. ඒ කියන්නේ කවදාවත් ඒ කියන්නේ මොකක් කරුවා එක නීතියක් හදාගන්න. එක්ක ඔයා උදේට පාඩම් කරනවා එක්ක රැට පාඩම් කරනවා. ඒ කියන්නේ ඕක සම්බන්ධ හරිය තීරණයක් නැති හින්දා මේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඔහොම දේවල් වෙන්න බෑ. අර මතකත් තිබම මේ Tamanට සතියේ වැඩ කරන එකට අදාළව තියෙන්න ඕනේ ප්ලෑන් එකක්. ඒ කියන්නේ ඉරිදා නම් ඔයා වැඩ කරන්නේ මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට පන්ති මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට මේ සබ්ජෙක්ට් එක කරනවා මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට මේ සබ්ජෙක්ට් කරනවා. එහෙම සැලැස්මක් තියෙන්න ඕනේ. ඒතර සඳුදා නම් ඔයාගේ වැඩපිළිවෙල යන්නේ මෙහෙම මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට මේ ටික කරනවා මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාවට මේ ටික කරනවා කියලා අර එහෙම Tamanට නිශ්චිත ෆික්ස් සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක මේ දැන් දැනගෙන අපි බොහොම ඉස්සර ඉඳන් කියන එකක්. ඒතර මේ ෆික්ස් සැලැස්මට අදාළව ඔයාට මොකක් හරි කළ යුතු රාමුවක් තියෙනකොට ඉන් එහාට ඉතින් ඔයාට හිතන විදිහට වැඩ කරන්න බෑනේ. ඔයාට උදේ 7 ඉඳන් මේ වෙලාව වෙනකන් කරන්න වැඩක් තියෙනවා නම් ඔයා ඊට කලින් දවසේ ඒ වෙලාවට ගැලපෙන විදිහකට වෙලාවක් සෙට් කරලා නිදා ගන්න ඕන. Tamanට සාමාන්‍යයෙන් අවශ්‍ය කරන නිින්ද ප්‍රමාණය පැය 4ද 5ද ඒ කියන්නේ අර දවස ඇද ගන්න පුළුවන් අවම ප්‍රමාණය නිදා ගන්න. ඒ කියන්නේ දැන් සමහරක් යොන්ට දවස් ඇද ගන්න පුළුවන් පැය 2ක් විතර නිදා ගන්න. සමහරක් යොන්ට පැය 4ක් නිදා ගන්න තුනම අමාරුවෙන් තමයි දවස් ඇද ගන්න. ඒතර එක එකට එක සාපේක්ෂයි. එතකොට බොරුවට නිකන් පැය 2ක් විතර නිදාගෙන දවසම නිදි කිර කර ඉන්නවට වඩා පැය 4ක් හරි කමක් නැහැ. Tamanට අවශ්‍ය නිින්දක් අරගෙන ඒ කියන්නේ ඊටත් වඩා නම් වැඩි කරන්න පොඩ්ඩක් අමාරුයි මේ කාලේ. ඉතින් හිටලා දවස් දෙකක් පැය 5ක් 6ක් වගේ ගියාට වැරදිලා වගේ කමක් නැහැ. සාමාන්‍යයෙන් පැය 4 වගේ ලෙවල් එකෙන් තියාගන්න බලන්න පුළුවන් තරම්. එතකොට එහෙම වකරේ Tamanට අවශ්‍ය ප්‍රමාණික නිින්දක් අරගෙන දවසේ පුළුවන් තරම් ඇලර්ට් එකේ වැඩ කරන්න බලන්න. මේ කියන්නේ පුළුවන් තරම් සක්‍රියව වැඩ කරන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ දවස සකස් කරගන්න. මේ විදිහට. එතකොට කොහොම හරි දැන් තමන්ට අර වගේ ෆික්ස් ෆ්‍රේම් එකක් තියෙනවනේ. ඉතින් ඔයාට උදේට නැගිටලා හවසට වැඩ කරනවා කියලා හිතන්න දෙයක් නැහැ නේ. මොකක් හරි තමන් වැඩ කරන්න ඕන. දැන් මෙහෙමයි. ඉතින් මේ වෙලාවේ මම ඔය දිගටම කියවනේ කාටවත් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. කාටවත් වැඩ කරන්න ලේසි නැහැ. හැමෝටම නිදා ගන්න හිතනවා. හැමෝටම නිදිමතයි. හැමෝටම උදේ නැගිටිද්දි වහිනවා. ඒ ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඒකට තව නිදි අනිත් පැත්තට නිදා ගන්න හිතනවා. ඒ ටික පොදුයි ඉතින්. හැමෝටම මහන්සි. ඒක කොමන් ග්‍රවුන්ඩ් එක. ඉතින් හැමෝම සෙල්ලම් කරන්නේ මේ පිට්ටනියේ. හැමෝගෙම පිට්ටනියේ වලවල් තියෙනවා. කාටවත් ලේසියෙන් දුවන්න බෑ. ඒක තමයි හැටි. ඒ පිට්ටනිය ඔයා සෙල්ලම් කරන විදිහට තමයි අන්තිමට ඔයා කොතනද නතර වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒ පිට්ටනිය වලවල්නේ කී ඉඳලා හරියන්නේ නැහැ. එහෙම තමයි හැමෝගෙම ඉන්න පිට්ටනේ. හැමෝම එක ග්‍රවුන්ඩ් එකේ ප්ලේ කරන්නේ. ඒක වලවල් යටතේ ඔයා වැඩ කරන විදිහම තමයි කතන්දරේ තීරණය වෙන්නේ. ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕන. හරි. මම දවසේ වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඔයාලට ඉස්සර ඉඳන් ආපු සැලැස්මක් හරි අඩු ගානේ දැන් හරි තමන්ගේ මේ සතියේ දවස් ටික යන විදිහ ගැන අයිඩියා එකක් තියෙන්න බෑ. ඒතර මේ සතියේ දවස් ටික යන වෙලාවේ උදේ 8ට නැගිටලා ඔයාට මේ ටික කරන්න දෙන්නේ. ඉතින් 8ට නැගිටින්න ඕන. වට ඒ වෙලාවට හිතන්න බෑ මේ මං හවස ඒ කියන්නේ හැරිලානේ හිතන්නේ. හැරුණාට පස්සේ ඉතින් ආයෙ හිතන්න අයිතියක් නැහැ මේ මම රෑ පාඩම් කර ඒව වෙනස් කරන්න බෑ. මොකද ඔයා දන්නවනේ වෙනස් කරොත් වැඩ කරන්නේ නැහැ කියලා. එහෙනම් ඒ වෙලාවට නම් තියෙන්නේ ඒ වෙලාවට කරන්න ඕනේ. ඒක ඉතින් තමන්ගේ අභ්‍යන්තර කාරණාවක්. කාටවත් මේ වෙලාවේ වැඩ කරන්න දෙන්නේ නැහැ. හැමෝටම එච්චර බෑ නිකන් ඇති තව බෑ නිදිමතයි මහන්සි. ඒ ටික තමයි තියෙන්නේ හැමෝටම. ඒක පොදුයි. සමහරු ඒක පස්සේ යනවා. සමහරු ඒක පැත්තකට දාලා එහෙම කරලා හරියන්නේ නැහැ කියලා විභාගෙට තියෙන දවස් ගන්න එහෙම මතක් කරගෙන ඕක කරගත්තේ නැත්නම් Tamanට ඊළඟට මොනවද වෙන්නේ කියලා ඉස්සරහ අවුරුදු 20ක් තියා මතක් කරගත්තාම ඕක නැති වෙලා යන්න ඕන ඉතින්. එහෙම නැත්නම් Tamanට එහෙම ඉස්සර අවුරුදු 20 තියා හැඳි ගෑවිලා කියන කමන්නේ වගේ එකක් ඒකේ තේරුම. එහෙම අවුලක් නැත්නම් මට ඕකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕගොල්ලන්ට නිකන් එකපාර දැන් ඔය සිතුවිල්ලත් එක්ක එහෙනම් ඊළඟට එන්න ඕන. හරි විභාගෙට තියෙන දවස් ගන්න කොච්චරද වගේ එකක් පොඩ්ඩක් ගන්න. අර වැඩ කරන්න බෑ ඒ වයින්කොට. දවස් මෙච්චරයි 28යි. හරි. එතකොටම ඇති මං හිතන ආයෙ මොකද තෝරන්න ගන්නෑ. හරි තව මදි නම් ඉතින් 28න් කරගත්තේ නැත්තම් එක්කෝ ඉතින් ඊළඟ පාරක් කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ ඊළඟ පාරක් කොහොමත් කරන්න උනා කියන්නකෝ. එහෙම වුණත් මං එදත් කිව්වේ ෆස්ට් සයි එක නතර වෙන තැනින් තමයි සෙකන්ඩ් සයි එක පටන් ගන්න. ඒ කියන්නේ ෆස්ට් සයි එක මං ඕක හරියට කරන්නේ නැහැ. කොහොමත් සෙකන්ඩ් සයි එකක් කරන්න ඉන්නේ වගේ සමහරක් වෙලාවට ළමයි අර වැඩි මේ දැන් වැඩ කරන්නේ නැතුව ඉන්නවා. ඒක ඇතුලේ වෙන විදිය කහානියක් වෙන්නේ. ෆස්ට් සයි එකේ ඔයාගේ හිතන්නකෝ ලකුණු මට්ටම ලකුණු 50කට අප් කරලා ඔයා නතර කරා කියලා ෆස්ට් සයි එක ඉවර වුණා කියලා. ඔයා සෙකන්ඩ් සයි එක ලකුණු 50 ඉඳන් ඉස්සරහට තමයි හදන්නේ. ෆස්ට් සයි එකේ වැඩ කරන්නේ නැතුව ඉඳලා ෆස්ට් සයි එක ලකුණු 20කින් 30කින් ඔහේ ෆේල් වෙලා නතර කරගත්තොත් එහෙම සෙකන්ඩ් සයි එකේ 20 ඉඳන් හදන්න ඕනේ. ඒක අමාරු ඊට වඩා. ඒක ආයේ ඒ කියන්නේ එහෙම රිස්ක් එකක් ගන්න එපා ඊළඟ සයි එකටත්. ආයේ වැඩිපුර ඒ කියන්නේ මම හොඳට කරන්න වගේ ඕනේ හිතාගත්තරව කරන්නේ නැහැ නේ කවදාවත්. හරි. එහෙනම් මේ ඕගොල්ලොම තමයි ඒකත් කරන්නේ. ආයි සයි එකක් කරන්න හිතාගත්තා ඒත් ඕගොල්ලොම තමයි කරන්නේ. වෙන අමුතු මිනිස්සෙක් ඇවිල්ලා කරනව නෙමෙයි. ඔය තියෙන හැසිරීමකට එච්චර තමයි. දැනට වඩා වැඩිපුර වැඩ කරන්නේ නැහැ. එහෙම ආයි සයි එකක් ආවා කියලා. ඉතින් ඒව ගැන සුබ සිහින තියාගන්න නැතුව එහෙම තියෙන ළමයින්ට මං කියන්නේ මේ පාර මේක ඉවරක් කරලා දාන්න කරන්න දෙපේ. එතකොට දවස් 28යි තියෙන්නේ. මේ පාර ඕක ඉවරක් කරගත්තේ නැත්නම් ඉස්සරහට අවුරුදු මන් දන්නේ 20ක් 30ක් කීයක් හරි මැරරකම්. හරි. Tamanට මොන විදිහට ඉන්න වේද කියන්නවත් දන්නේ නැහැ නේ කෙලින්ම. මාර අවිනිශ්චිතභාවයක් නේ එතනින් එහාට වාගේ ලයිෆ් එකේ ඕපන් වෙන්නේ. මොනවා වෙයිද දන්නේ නැහැ නේ.
ෆුල් හොල්මන්නේ. හරිද? කොහෙන් කොහොම නවතිද්ද නැහැ. ඒ හින්දා මේ රිස්ක් එක ගන්න එපා. ඉතින් ওই දේවල් ටික මතක් කරාම මොලයක් තියෙන හේකුත් නම් තව නිදාගෙන හරියන්නේ නැහැ. දැන් නම් වැඩ කරන්න ඕන කියලා එනවා ඉතින් වැඩේට. අනිත් පැත්තට ඔය නිදාගෙන ඇහැරුණාට පස්සේ මේ අර ලොකුවට හිතෙන්නේ නැතුව ගෙලින්ම ඇඳෙන් බහින්න එක. ඒ කියන්නේ අර නැගිටලා අද මෙදා අද මෙව්වා කරන්න දෙන්නේ දැන් වෙලාව මෙච්චරයි ඊයේ නිදාගත්ත කී මෙච්චර තව මම මෙහෙම නිදාගත්තොත් මට දවසේ වැට් ටික බැලන්ස් කරන්න පුළුවන්. එහෙනම් තව පැය භාගයක් නිදා ගන්න. අර ඒම ලොකුවට ඇනලයිස් කරලා මොකුත් නැතුව පළවෙනි වතාවට තමන් ඇහැරුණ ගමන් ඇඳෙන් බිමට කොටක් ගාලා බහින්න. වැටෙන්න නැත්නම් අනිත් පැත්තට එහෙම කරගලා ඩොංගා බිමට වැටෙන්න හරි. ඒ කියන්නේ අර ඒ තප්පර කීපය තමයි ඔය හෙන එකට හිටින්නේ. ඒ කියන්නේ ඇහැරුණා ඇරුණා හරි මොකක් හරි අර පියවි සිහියට ආවා. අර ඊළඟ තප්පර කීපය තුළ ආගේ ඩිසිෂන් එක ඇඳෙන් බහින එකද නැත්නම් පොඩ්ඩක් ඉඳලා පොඩ්ඩක් ඉවසීමෙන් බහින එකද මත මොකක්ද එතනින් එහාට තව පැය ගාණක් නිදා ගන්නවද නැත්නම් වැඩක් කරනවද කියන එක වෙනස් වෙනවා. ඔය ඇහැරුණ ගමන් වුණත් එන නිදිමතයිනේ සාමාන්‍යයෙන්. ඒක නම් ඉතින් ඒ කියන්නේ ඒක නැති කරගන්න කියලා එක එක ඔප්ෂන් තියෙනවා. ඒ කියන්නේ ඇහැරුණ ගමන් අර ඇස් එහෙම අරින්න බෑ නිකන්. ඇහැරලා තමයි ඇස් එහෙම තාම මෙහෙම ඒ කියන්නේ එච්චර ලොකුවට ඇහැරලා නැතුව අර ඒ නිදිමතට ඉතින් එක එක ඔප්ෂන්ස් දෙන කෙනෙක්. එකක් තමයි පොඩ්ඩක් ඉතින් පුළුවන් නම් මේ එක එක ළමයට එක එක විදි ගැලපෙන්න. පොඩ්ඩක් පුළුවන් නම් නැගිට ඇහැරුණ ගමන් ඔය මිදුලක් කර හිම්මෙන් හරි මොකක් හරි Tamanට ඇවිදින්න දැනක් තියෙනවා නම් ඉතින් පොඩ්ඩක් විනාඩි 5ක් 10ක් ඇවිදලා වනම් අර නිදිමත නැති වෙනවා. ඒ කියන්නේ ගොඩක් ළමයින්ට වෙන්නේ ඇහැරුණා නැගිටලා ආයෙ නිදිමේසේ උඩ වගේ. ඒ කියන්නේ තව පැයක් පැය දෙකක් විතර එහෙම නිකන් නිින්දත් නොනිින්දත් අතර වෙන ලෙවල් එකක් යනවා. හරි. ඒව නැති කරගන්න පුළුවන් එහෙම වතුර ටිකක් බීලා පොඩ්ඩක් එලි පහ එළියේ ඇවිදලා එහෙම ආවනම්. සමහරක් කියනවා උදේම නානවා. හරි. ඒකත් වැඩ කරනවා. උදේ පාන්දර නාන එකෙන් නිදිමත වැඩි වෙන්නේ අඩු වෙන්නේ. ඒ කියන්නේ සමහරක් වෙනද නෑවම තව නිින්දයි දන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. උදේට එහෙම වෙන්නේ නැහැ. මේ ඒකත් හොඳ ඔප්ෂන් එකක්. උදේ නැගිටපු ගමන් අමරක් යමු කියලා කෙලිම නානවා. හරිද? නානකොට ඉතින් අර නිදිමත ඇත්තටම ඒ කියන්නේ ඒක නාන්න හිතා ගන්න තමයි හිත හදා ගන්න තමයි අමාරු. ඒක අර ඒකයි උදේ නැගිටපු නාන්න හිත හදා ගන්න බෑ. ඒක ඊට වඩා කොහොම හරි ඇර්ලයින් එක ලේසි වගේ. ඒ කියන්නේ නාන්න නැතුව ඇර්ලයින් එක සමහරට ලේසි කියලා හිතෙන්න පුළුවන්. එහෙම උදේ නැගිටලා නානවට වඩා කොහොම හරි ඉතින් එක එක ඒවා තියෙනවා. තේරුම් ගන්න මේ යන කාල සීමාව තුළ අපිට මේ හිතට පහසු විදිහට ඇඟට පහසු විදිහට අපිට හිතෙන විදිහට වැඩ කරන්න බෑ. කීයටම බෑ. හැමතිස්සෙම අපිට කරන්න තියෙන්නේම අපිට හිතෙන්නේ නැති වෙලාවල් වල වැඩ කරන්න. අපිට බෑ වගේ හිතෙන වෙලාවට වැඩ කරන්න. ඇඟට මහන්සි වෙලාවට වැඩ කරන්න. ඒක තමයි මේ දවස් ටිකේ නේචර් එක. ඒක ප්‍රශ්න කරලා වැඩක් නැහැ. මුකුත් වෙන්නේ නැහැ එකෙන් ඕගොල්ලන්ට. ඒක තමයි මේ දවස් ටිකේ ස්වභාවය. ඕගොල්ලෝ බලන්න ඕනේ ඒක හරි එහෙම තමයි හැමෝගෙම ග්‍රවුන්ඩ් එක ඒක මේ ග්‍රවුන්ඩ් එකේ කරන්න පුළුවන් හොඳටම සෙල්ලම් කරනවා කියලා. මේ කාලේ කිසිම ළමයෙක් කිසිම දවසක කරන්න හිතා ගන්න ඔක්කොම කරන්නේ නැහැ. මං හිතන්නේ ලංකාවේ පළවෙනියවත් කරනවා ඇති කියලා එහෙම. ඒක තමයි මේ කාලේ හැටි. දවසේ හිතා ගන්න ඕනේ මෙච්චරක් කරනවා කියලා. කවුරුවත් එහෙම කරන්නේ නැහැ. එහෙම කරගන්න බෑ. ඒ කියන්නේ එකක් අපි දවසකට දාන ලෝඩ් එකත් වැඩි. සහ මහන්සි අනම්මනම් එක අපි හිතන ප්‍රමාණය අපිට කරන්නත් අමාරුයි. ඒක තමයි මේකේ හැටි. ඒ වුණාට ඉතින් ඒක පුළුවන් හැටියට බැලන්ස් කරගෙන ඒ කියන්නේ ඒක කොච්චර දුරට අවම කරගන්නවද Tamanට දවසේ මිස් වෙන්නේ 5%ද 10%ක්ද ඒ වගේ අර දැන් 100%ම කරන්න බැරි වුණාට 90%ක් 95%ක් ඇද ගන්න පුළුවන්නේ. අන් එහෙම කරන එක තමයි මෙතන හැටි. කියන්නේ මේකේ අපි හිතන විදිහට වැඩ කරන්න වෙන්නේ නැහැ. අපිට ලේසි විදිහට වැඩ කරන්න වෙන්නේ නැහැ. අමාරු විදිහට නොහිතන දේවල් වෙමින් තමයි වැඩ කරන්න වෙන්නේ. ඒක තමයි මේ කාලේ චැලෙන්ජ් එක. එකෙක්ගේ දෙන්නෙක්ගේ නෙවෙයි සියලු දෙනාට තම තමන්ට ආවීනික එහෙම ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එක හැමෝටම කොමන් ඇතුලේ සෙල්ලම් කරන්න හරියට ඒ කියන කියව ඉන්නේ නැතුව හරියට වැඩේට බහලා කරන්න ඕන ඔප්ෂන්ස් තියෙනවා ඕන දෙයකට අර يعني මේ කාලේ වලට වැඩ කරන්න බැරි වෙන අංක එක හේතුව ඕගොල්ලෝ එළිය ප්‍රශ්න නෙමෙයි අභ්‍යන්තරයේ ලෙහා ගන්න තියෙන්නේ ඒක පුළුවන් තරම් තමන්ටම නීති දාලා ඇයි මේක කරන්න ඕන කියලා ආය මතක් කරගෙන ඒවට බය හදාගෙන තමන්ම ඒවට යටත් කරගෙන ඉතින් වැඩ ටික ඇදගෙන යන්න වෙනවා අර කොහොමත් හිතන විදියට සුව පහසුවට වැඩ කරන්න වෙන දවස් 20 ගාණක් නම් බලාපොරොත්තු වෙන්න එපා කොහෙත්ම නැහැ හරි මම ටක් ගාලා මෙයාගේ PH ගන්න මම දැක්කා ඔයගොල්ලෝ දාලා තිබ්බ උත්තරේ දැන් මට මතක නැහැ කීයක් දාලා තිබ්බේ කියලා. පටස් ගාලා හදමු අපි.